හරි අපි පුතා ව්‍යාපාරික ලිපි ආරාධනා පත්‍ර ඊට පස්සේ පුතේ ඒ සියල්ල කතා කරලා ලොකු සටහන් ටිකක් ලියලා අවසන් කරා වගේම අපි අද පුතේ පටන් ගන්න හදන්නේ 26 පිටුවෙන් අර මේ ආකෘති පත්‍ර ගැන කතා කරන්න පුතා මම කිව්වාට ව්‍යාපාරික ලිපි හා ආරාධනා පත්‍ර ලිවි අපි යන්නේ පොතේ ලියන්න කියලා. එතකොට පුතේ 26 පිටුවේ එතන ආරාධනා පත්‍රයක් නෙමෙයි එතන පුතා ආකෘති පත්‍රයක් අලවන්න මම දානවා මොකද දන්නවද පුතේ අපිට දැන් ඔතන වඩා හොඳට මං තීරණය කරේ ඒකයි පුතා ලියන පොතේ ලියවන්න. ඒතර පැහැදිලිව වාට හොඳට ලියා ගන්න පුළුවන්. හරිද? හරි. හොඳට අහගන්න, බුද්ධිමත් වෙන්න, අවධානය දෙන්න. හරිද? එතකොට පුතේ මෙතන මෙන්න මේ වගේ එකක්. දැන් මේ තියෙන්නේ බැංකුවක කොමර්ෂල් බැංකුවේ පුතේ කොලයක්. මුදල් හරිද? දැන් අපි ගියයින් පස්සේ පුතේ මේකක් මුදල් දාන්න. හරිද? අපිට මම ගිහිල්ලා හරිද? ඒ කවුන්ට් එකේ ඉන්න අක්කා දැන්තිද? කවුන අක්කා කිමුනේ. එයාට කිව්වොත් එහෙම මේ සල්ලි දාන්න මගේ account එකට. මම දන්නවනේ හොඳේ. දාන්න. thank you. හරි? එහෙම කිව්වොත් මගේ සල්ලි ආ දානවද? නෑ. එහෙම දාන්න බෑ. ඒ කියන පුතේ දාන්න නැත්තේ ඇයි? දාන්න මගේ විශ්ව දන්න එපා අයියා. නේද? එතකොට මගෙන් අහනවා නම කියන්න. මොකද හදපොත් මංගේ? හරි. මොකද කර නම්බර් එක? හැමදේම පුතා මගෙන් අහා ඉන්න ගියොත් කීයක් දානවද? මොකද කාරණාව? මේව දැන් අසං කරන්න. එහෙම ගියොත් පුතේ බැංකුවට ඒ කවුන්ට් එකට 50 දෙනෙක් ආවොත් පුතේ 50 දෙනෙක් ආවොත් මෙයාට ඒ 50 එක්කෙනාගෙන් ප්‍රශ්න හිතන 10ක් අහුවා කියලා 50 දෙනාගෙන් මෙයා දවසට කී පාරක් විතර ප්‍රශ්න අහන්න ඕනේද? කීයද? 100 වතාවක් විතර. 100 වතාවක් විතර අහන්න වෙනවා. ගැහැණු අයට නම් අවුලක් නැහැ කොහොමද? අටට ගන්නවනේ කියනවනේ පැහැදිලිව නේද? ගැහැණු නම් හරිද? එතකොට පුතේ දැන් බැංකුවකට සාමාන්‍ය දවසකට දෙන්නේ 50ද? කී 100,000 ගණනක් එනවනේ පුතේ බැංකුවකට. නේද? එතකොට වැඩේ කරන්න අමාරුයි. අපි හිතමු දුල්ලිත් අලුත් පාසලකට දාන්න යනවා. එතකොට ප්‍රින්සිපල් මහත්තයා කොලයක් අරන් ඇවිල්ලා දුල්ලිත් සම්පූර්ණව යා ලියා ගන්නවා. මොකද්ද බලන්න උපන්දිනේ? බලන්න ලිපිනේ මොකද්ද? එකින් එකට ලියා ගත්තොත් ඔය වගේ ළමයි හිතන්න 100ක් ආවා කියලා පුතේ. වෙන වැඩක් කරන්න වෙනවද? අවුද පුතේ? පුතේ එහෙනම් පුතේ පුතාගේ මොකක් හරි පුතේ සිග්නල් වලක් ඇත්තේ පුතේ. හරිද? අනිත් පැයට එහෙම ප්‍රශ්න නෑ නේද? නෑ සර්. පුතේ පුතාගේ තමයි මොකක් හරි පුතේ ප්‍රශ්නයක් ඇති සිග්නල් වල. හරිද? ඊට පස්සේ පුතේ මට කියන්න අපි හිතමු තනාවි. එයා යනවා කැම්පස් එකට. අතුලත් වෙන්න. ඒ කැම්පස් එකේ ගේට් එක ගාව ඒ කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඔක්කොම ලියා ගන්නවා. නම් ඒ ලෙවල් රිසල්ට්ස් මොනවද? ඉසේ ඩිස්කෝ කීයද? ඔය වගේ පුතේ කැම්පස් එකට හිතන්න 5000ක් ආවා කියලා. වෙන වැඩක් කරන්න හම්බ වෙනවද ඔයගොල්ලන්ට? හරිද? මොකුත් කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් දෙසෙන් දෙනා ඉන්නේ කැම්පස් එක හරියනේ. දන්නව නේද? හරිද? එතකොට පුතේ එහෙම වුණොත් මොකුත් කරන්න වෙන්නේ නැහැ. හරිද? අපි හිතමු අහගන්න සනිතු භාෂිත ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න කැමති. ඒතර එයා පුතේ ගිහිල්ලා භාෂිත ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් වෙන්න ගිහිල්ලා පුතේ එයාගේ විස්තර හරිද හැමදේම ශිෂ්‍ය සංඝයේ බාර ආචාර්යවරයාට පුතේ එකිනෙකට කියන්න වෙනවා. හිතන්න ඉස්කෝල ළමයි පුතේ 60 දෙනෙක් ඉල්ලුම් කරොතින් ඒ ශිෂ්‍ය නායක සංගමේ බාර ආචාර්යවරයාට සහ පුතේ ඒ අදාළ කට්ටියට ගෙදර යන්න වෙන්නේ නැහැ. ඇයි? අර විස්තර ටික එකිනෙක ලියන්න වෙනවා. පුතේ කරදරයි. එදිනදා සමාජයේ පුතේ රාජ්‍ය ආයතන පහ පෞද්ගලික ආයතන වලට පුතේ මේ වගේ වැඩ කටයුතු කරනකොට තොරතුරු එකතු කරන්න ගියාම ප්‍රායෝගිකව මෙහෙම කරන එක පහසුයිද අපහසුයිද? අපහසුයි. ඒ නිසා මෙන්න නිශ්චිතව අපිට මේකත් නෑ. මේ හිස් කොලයක් හැමෝටම හිස් කොලයක් දෙනවා. ඔයාගේ විස්තර ලියාගෙන එන්න. හරි. නම තුනි සුදු පුතා මට ගෙදර කියන සුනිල් සුදු පුතා කියලා. ඒව හරියන්නේ නැහැ.
උපන් දිනේ මතක නැහැ කියයි නේ ගිණුම් අංක වැරදි කියයි පුතේ ගිණුම් සමහරු ඒවා ලියන් ඉන්නේ නැති වෙන්න පුළුවන් මේ නෝනේ මොකද්ද අපි ඒවා ලියන්න ඕනේ මාමේ මේ සම්පූර්ණම හඳුන්පත් අංකය අද දිනේ දාන්න ගිණුම් අංක ලියන්න මුදල් ගාන ලියන්න අසං කරන්න හා නෝනේ අය පාරක් වෙනවා නෝනේ මේ බැංකු ගිණුම් අංකද ලියන්න ඕනේ නැත්නම් මේ ටෙලිෆෝන් නම්බර එකද හරියටම කියන්න එහෙම උනත් පුතේ වැඩ කරන්න වෙන්නේ නැහැ මෙන්න ගැහුව කොලයක් ඕන කෙනෙක්ට පුතා මම බැංකුව ගන්න උදාහරණයක් පුතා බැංකුව ඉස්සරහා මෙන්න කොළ ඕන තරම් තියෙන මේසෙ උඩ මම ගම බැංකුවට වැඩ වගේ දැන් මැෂින් එකෙන් දාලා මේක ඕනේ කොලේ ගත්තා මුදල් බැල පුතා හරිය ගිණුම් හිමියාගේ නම ගිණුම් අංකය දිනේ දැම්මා ලිපින විස්තර ලිව්වා ගාන පිරෙව්වා ලක්ෂ 5යි දැම්මා හරිය ලක්ෂ 5යි ගානක් දැම්මා අස්සම් කරා සල්ලිත් එක්ක දුන්නා පුතේ බැංකුවේ අයට වැඩ කරන්න දැන් මොකද වෙන්නේ? පහසුයි. කැම්පස් එකට යනකොට පුතේ යා ඇප්ලිකේෂන් එක පුරවගෙන යන්නේ. කැම්පස් එකේ ඔෆිස් එකේ ඉන්න ඒ ඇන්ටි නැත්නම් අක්කා කවුරු හරි මිස් හරි කවුරුට කමක් නැහැ. මෙන්න හරි. අපරකින් ශිෂ්‍යනාග සංවේබ ආචාර්යතුමාට සර් මගේ ඇප්ලිකේෂන් එක. හරි පුතා. ඉවල කියන්න. ඉවරයි. එහෙනම් පුතේ රාජ්‍ය හා පෞද්ගලික පුතේ ආයතන වලට මේ ආකෘති පත්‍ර මගින් පුතේ වැඩ කරගන්න පහසු වෙනවා. පැහැදිලිද? තේරුණාද කියන එක ඕගොල්ලෝ අහගන්න. මෙන්න මෙතනට පුතේ මේ පිටුවට 26 පිටුවට මේ ආකෘති පත්‍රයක් අලවන්න ඕනේ. වඩා ලේසියි බැංකු කොලයක්. හරිද? මේ ගාන අලවන්න පුළුවන් පිටුවට. මේ පැත්තට අලවන්න එපා පුතේ පොත වහන්න බෑනේ. මේ පැත්තට අලවන්න. පැහැදිලිද කියන එක? මේ කොළ බැංකුවෙන් ඕන තරම් ගන්න පුළුවන්. ඕන තරම් ගන්නවා කියලා පුතා බැංකුවට ගිහිල්ලා අර මේසේ උඩ තියෙන මුළු කොළ මිටියම පුතේ අරගෙන ඉන්න එපා. බැංකුවේ මිනිස්සු වෙඩ දියටුස් ගාලා. හරිද? එකක් දෙකක් ගේන්න. පැහැදිලිද කියන එක? එකක් දෙකක් ගන්න පුළුවන්. මේ තියෙන මාත් තරංගව තමයි තියෙන්නේ. හරිද? එහෙම මුත් කියන්නේ. එහෙනම් මේ අරන් ආවේ. හරිද? හරි එතන මම ඒ වගේ බැංකුව කිහිපයකට ගිහිල්ලා දැන් මේක කියන මුල් වතර මාත් දෙන්න හොඳේ ෆිසිකල් ක්ලාස් වල පුතේ ඒ ආකෘති පත්‍ර ගන්න බැරි වුණ ළමයි ඉන්නවනේ මම ඉතින් වැඩ වගේ දෙනවා හලෝ ගන්න නැටකොල හලෝ ගන්න ඒ ගිලගෙන අපුවට හරිද ඉතින් අපිට ඕලක් අපි දන්නවනේ ඉතින් හරිද එතකොට පුතේ ප්‍රශ්නයක් නැහැ ඉතින් දැන් බැංකුව වල වැඩ කරන අයගේ ළමයි ඉන්නවද දන්නේ නැහැ හරිද හරිද ඒ කියන්නේ මහ ගොඩක් නෙමෙයි ටිකක් දන්නේ නැති ඉතින් හරිද පුතේ එතකොට ඒක ඇලවෙන්න ඕනේ එහෙනම් පුතේ මෙතනදී දැන් මට කියන්නේ එහෙනම් ආකෘතියක් කියන්නේ පුතේ නිශ්චිත හැඩයක් නේ දැන් බලන්න මේකේ ආකෘතියක් තියෙනවා මම චුට්ටක් ළඟට පෙන්නන්න උඩ බැංකුවේ නම තියෙනවා ඔයාලට පේනවද පුතේ මෙතන මේ පැත්තේ උඩ ගිණුම් අංක ලියන්න තියෙනවා පේනවද දිනේ දාන්න තියෙනවා ඔළුව වලට පේනවද කියලා සල්ලි ගන්න දාන්න තියෙනවා මේ ගිණුම් හිමියක් පුතේ විස්තර ලියන්න තියෙනවා ඒක හැබැයි පුරවන්න ඕනේ ලක්ෂ දෙකට වඩා වැඩි තැන්පතු කරනවා නම් වෙන කෙනෙක්. මගේ ගිණුමට මම නැතුව මං එහා වෙන කෙනෙක් යවනවා. එයා පුරවන්න ඕනේ ලක්ෂ දෙකට වඩා වැඩිනම් විතරයි. අඩු නම් පුරවන්න ඕනේ නැහැ. පුරවලා මේ යටපොතේ වෙනව තනක් තියෙනවා එතන මේ. මොකක්ද එතන තියෙන්නේ? ඔය යට තියෙන කොටුව. පේන්නේ සම්පත් අනේ පේන්නේ න තැන්පත් කරන්න ගත්තන. හරිද සමුදි බබා? හරි. අද අලුතෙන් සම්බන්ධ වෙන කට්ටිය ඇති. අද අලුතෙන් ආපු කට්ටිය ඇති. සර් අපි මොකද සර් කරන්න ඕනේ? දැන් මෙන්න ඉච්චර කරන්න ඕනේ. දැන් දැනට පුතේ ඔයගොල්ලෝ ඔයාලා ගාව තියෙන පොතක් හරි කොලයක් හරි අරගන්න. මෙන්න මේ වගේ ලස්සන සුපිරි ටියුට් සෙට් එක ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ ටියුට් ටික පුතේ ගන්න නම් ඔයා හෙටම හරියටම නැකත් වෙලා ලියා ගන්න පුතා 8:59. පෙරවරු 8:59 වෙනකොටම විස්ඩම් එකට කෝල් එකක් දෙන්න. ඔයාට බෑනේ ඔය ඉස්කෝලේනේ. ගෙදර ඉන්න අම්මා හෝ තාත්තාට කියන්න 8:59ට කෝල් එක දෙන්න කියලා. කෝල් එකක් දීලා අලුත්ම ළමයි ටිකට විතරයි මේ පණිවිඩය නම විස්තර දීලා පුතා ගෲප් එකට ඇඩ් වෙන්න. ඔයාලට මේ සතියේම පන්ති ගැන තේරුම් ගන්න පුළුවන්. ඒතර මම ඔයාලගේ සිංහල ගුරු ප්‍රශාන්ත් මුතුකුමාර නොහොත් RM පැහැදිලිද?
හරිද? ඔව් සර්. එතකොට ඕගොල්ලෝ අද සිට RMA බලකායේ ස්ථිර සමාජිකත්වය ලබා ගන්නවා. ඒ බලකාය කියන්නේ පුතා අපේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26ම තියෙන ඒ විතරයි. B C D අකුරු නැත. හරි හැම කෙනාම ඒ ගන්න මහන්සි වෙන්න ඕනේ. ඒකට වැඩ කරන්න ඕනේ. ඒතර ඕගොල්ලෝ ඒ විදිහට හැමෝම හොඳට ඉගෙනගෙන ඒ ගත්තට පස්සේ වැඩි ලකුණු ගත්තට පස්සේ මෙන්න මේ වගේ ඔබෙත් හිසේ මල් පිපෙනවා. ඉහේ මල් පිපී තියෙන පේනවනේ. සතුටින් ඉන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හරි. ටියුට් තියෙන කට්ටිය පුතේ 27 පිටු පෙළ ගන්න ටියුට් නැති බබාලා පුසුදු පුතේ දැනට තියෙන පොතක හරි කොලේ කර ලියා ගන්න අපි ඊට පස්සේ නවම් මහේ නව බලල්ල කතා කරන්න හදන්න. හරි. එහෙනම් ආකෘති පත්‍රයක් යනවා. මෙන්න මෙතනින් තමයි සුදු පුතේ අද වැඩේ පටන් ගන්නෙ. දාන්න දිනේ මෙතනට හැමෝම හරිද? රයිට්. හොඳ ප්‍රශ්නයක් අහන්න. දැහැමි ගාවක් තියෙන හොඳයි මේ තියෙන්නේ. මොකද බැංකුව NSB ද NSB. හරි. රයිට්. අහගන්න. හොඳ ප්‍රශ්නයක් අහනවා. සගේ වයස කීයද? ඔයාලට වඩා පුතේ ඔයාලට වඩා අවුරුදු 5ක් වැඩි කොට ඉච්චර. හරිද? හරි. මේ වාචට උස මහතර පේන්නේ කැමරාව හන්දා. හරිද? ඔයාට වඩා අවුරුදු 5ක් වැඩි මම. හරි? හරි අහගන්න. ආකෘති පත්‍රයක් යනවා. එහෙනම් පුතේ වරද්දන්න නැතුව ලස්සනට පැහැදිලිව ටියුට් එක ලියා ගමු. ටියුට් නැති අදට අපේ අලුතෙන් සම්බන්ධ වෙන පැටවුන්ට කියන්නේ පුතේ ඔයාලා මොනවා කෙසේ වෙතත් සිංහල පන්තියට ප්‍රශාන්තගේ සිංහල පන්තියට අනිවාර්යෙන් දිගටම සම්බන්ධ වෙන්න ඕනේ. හරිද? මොකද පැහැදිලිව අපි වැඩ කරනවා මේ මාසේ පුතා ලාස්ට් එකේදී එන්ඩ් එකේදී සෙමිනාර් සෙට් එකක් එනවා හොඳේ. වාක්‍ය රීති ඊගා සම්මන්ත්‍රණ මාලාව මේ මාස අන්තිම. හරිද? විශේෂ වාක්‍ය රීති අපි එකක් කතා කරා අවුරුද්දට කලින් මේකේ දෙක හා තුන සම්මන්ත්‍රණ එපිසෝඩ් දෙක මේ මාස අන්තිම. හරිද? දෙවෙනි ඉනිම හා තුන්වෙනි ඉනිම. පැහැදිලිද? පළවෙනි ඉනිම ඉවරයි අප්‍රේල් මාසෙදී. මේ මාස අන්තිම තියෙනවා දෙවෙනි ඉනිම හා තුන්වෙනි ඉනිම. මිස් කරගන්න එපා. මිස් කරගත්තොත් ඔයාට දුක හිතේ. හොඳේ? ඇඬෙයි තනියම ඇඬෙනවා. හරිද? අහගන්න. ලියන්න පුතේ එහෙනම් ලස්සනට කරුවක් දාලා මේකට මෙන්න මේ විදිහට බබාලා වරද්දන්න එපා. ලියන්න පුතේ හරියටම එදිනෙදා ජීවිතයේදී ජීවිතයේදී හරිද? විවිධ මම පුතේ ඔයාලට දෙන සුපිරිම නෝට් එකක් හොඳේ ලියන්න පැහැදිලිව විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් සේවා සම්පාදනය කිරීමේදී ඉඩ ඇති ඔයාලට පුතේ ලස්සනට ලියන්න අවශ්‍ය දත්ත හා තොරතුරු අවශ්‍ය දත් හොඳේ දත් කියන්නේ මේ දත් දත්ත ඩේටාස් හරිද? දත්ත හා තොරතුරු කොහොමද සිතුමිනි? අශාන් චාරුණී හොඳ රසිත චෙනුක හිමරු එවිනු බුද්ධිනී කොහොමද?
අවශ්‍ය දත්ත හා තොරතුරු නිවැරදිව එකතු කර ගැනීමට දැන් මම ඔයාලට පුතේ හොඳ ජාතික මට්ටමේ හැඳින්වීමක් එක්කම නෝට් එක දෙන්නේ පුතේ කරගන්න පැහැදිලිව අවශ්‍ය දත්ත හා තොරතුරු එකතු කර ගැනීමට ආකෘති පත්‍ර නිර්මාණය කෙරේ. දැන් පුතා ලියද්දි ලියන්න හදවතින් ඔයා ලියන්නේ සිංහල පන්ති නෝට් එක පුතේ. ප්‍රශංසක නෝට් එක. ඒ නිසා හොඳට ලස්සනට පැහැදිලිව හදවතින්. හරිද? ආකෘති පත්‍ර නිර්මාණය කෙරේ. ඔන්න එහෙනම් අපි ඒක වැඩේ හරි. දැන් පුතාලට පුතේ මේ ගැන ඔන්න අලුත් ළමයින්ටත් එක්ක මේ අලුත් පාඩම් කොටසෙන් අද පටන් ගන්න පුතේ. සුදු පුතේ ඔයගොල්ලෝ ඉක්මනින් ටියුට් ගන්න ඕනේ. මොකද මගේ ටියුට් එක කියන්නේ සුපිරි ටියුට් එකක් හරිද? සරසි ජීවිතේ සරසන වැඩ කරන්න ඕනේ. හරිද? රයිට්. දැන් මේ පාර ෆස්ට් ටර්ම් එකේ අපි වැඩිම ලකුණු දැන් ලකුණු නිකුත් කරන ඕගොල්ලන්ට කොයින්ද? වැඩිම ලකුණු තියෙන සෙට් එකට ලිනාෂා හරි චමුදි හරිද? මේ පාර තෑග දෙනවා සියාරා. hi how are you? හරිද? හරිද? මේ පාර හම් වෙනවා කෙලින්ම හම් වෙන්නේ ගෑස් සිලින්ඩර් ගන්න හොඳේ. නැතුව ගෙදරට. හරි. කොච්චර වටින තෑග්ගක්ද? හරි. හරි එහෙනම් අපි බලමු පුතේ. මේ සුදු මහත්තයා ලස්සනට පුතා පැහැදිලිව අපි හැමෝටම ඇහෙන්න එකපාරක් මේ කියවන්න. එදිනෙදා ජීවිතයේදී විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන මගින් සේවා සම්පාදනය කිරීමේදී අවශ්‍ය දත්ත හා තොරතුරු නිවැරදිව එකතු කර ගැනීමට ආකෘති පත්‍ර නිර්මාණය කෙරේ. පුතේ පැහැදිලිනේ. දැන් පැටවුන්ට පුතා සිද්ධිය පැහැදිලිද පුතේ? විභාගයේදී ආකෘති පත්‍රයක් අඳින්න දෙන අවස්ථා පුතේ අඩුයි. හරිද? අරුණ වහන්න පුළුවන්. හැබැයි ව්‍යාපාරික ලිපි සහ ආරාධනා පත්‍ර පුතේ මම ඔයාලට නිවැරදි ආකෘතියට නැවත හදවනවා. අද මේ අලුත් අය පුතේ සම්බන්ධ වෙන චූට් එකක හිටියේ. හරිද? දැන් ආකෘති පත්‍රය පුතේ අඳින්න දෙයක් නැහැ. කෙලින්ම කලව ගන්න ලිපිය හා ආරාධනා පත්‍ර පුතේ අලුත් බබාලත් අපේ පන්ති වලට ඉදිරියේදී සම්බන්ධ වුණාම ඒගොල්ලෝ හැමෝමත් එක ලියවනවා. මේ මාසේ සේරම ටික කරලා ඉවර කරලා දාන්න පුතේ හොඳේ. මොකද ජූලි අන්තිම එක්සෑම් තියෙනවා. හරිද? ලැහැස්ති වෙන්නේ නිසා මේ කරන දේ හැමදේම කරගන්න පැටව අතිරේකව අමතරව පුතේ වෙනම ප්‍රශ්න පත්‍ර සෙට් එකක් පන්තියට අමතරව වෙනම පුතේ තවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කිහිපයක් මම YouTube එකට දානවා. හරිද? මම කියන්නම් එතකොට ටිකක් බලා ගන්න පුතේ. හරිද ලිතුලි? මහන්සි වෙන්න පුතේ පොඩ්ඩක් මේ මාසෙදී. මේ ගේම ගහන්න ඕනේ පුතේ. හැමදාම ඉස්කෝලේ 1 2 3 4 එකම කට්ටියට දෙන්න එපා. මේ කියන ගිහිල්ලා උන්ට නම් ගහන්න නෙමෙයි හරිද? ඔයා වැඩ කරන්න. හරිද? මහන්සි වෙන්න ඕනේ. අපේ ටාගට් තිබ්බේ එහෙම. හැබැයි අපි මෙහෙම හිටියා සෙනෙත්මා. අපේ යාළු 5 දෙනා හිටියා. දැන් නම් ඉතින් 5 දෙනාව දෙකක් නම් විසිරිලා. හරිද? දෙන්නෙක් රට අනිත් දෙන්න වැඩ එහෙමේ මම මෙහෙ. හරිද? එතකොට මේ අපි 5 දෙනා අපේ පන්ති 44ක් හිටියා. එතකොට අනිත් යාළුවෝ පුතේ පන්තියේ තරඟ කරන්නේ ජීවිතේට 1 2 3 4 5 ප්ලේස් වලට. උන්ගේ ෆයිට් එක කොහොමද 6 වෙනි වෙන්න? 7 වෙනි වෙන්න? 8 වෙනි වෙන්න? මොකක්ද හේතුව? අය ෆස්ට් දෙනා දෙන්නේ නැහැ ප්ලේසස් පහ. අන්න හරි. අපි අතර තමයි බෙදෙන්නේ. ඒකත් මම 4 5 වෙලා නැහැ. 1 2 හෝ 3. එහෙම රොටේට් උනේ. අපිට ඒ නිසා එකයි. අපිට අවුලක් නැහැ. අනිත් ඒවොන්ට පුතේ පන්ති 6 වෙනි වුණා කියන්නේ ඒකට හරියට පන්ති 1 වුණා හා සමානයි. පැහැදිලිද? එහෙම වැඩ කරන්නේ. හරි. පුතේ ආකෘති පත්‍ර නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන්න කරුණු මගේ පුතේ දැන් මම දැන් මේකේ නම් එහෙම නැහැ. ඔය සමහර පුතේ ආකෘති පත්‍ර වල ඔබ දැකලා ඇති. මට ඒ ෆෝම් එක ගන්න නම් ඉතින් ගන්න දෙන්නේ නැතුණා පුතා. තියෙනවා. අද ගේන්න බැරි වුණා. අර එක කොටුවේ එක අකුරක් ලියන්න තියෙන පුතේ. මතකද? ඔය දන්නවා මේක. ඉර උඩ නෙමෙයි ලියන්න තියෙන්නේ. එතකොට පැහැදිලිව දාලා තියෙනවා block capitals only කියලා. ඒ කියන්නේ කැපිටල් අකුරෙන් ලියන්න කියලා පුතේ. ඒ හේතුව මේ බලන්නකෝ. හිතන්න මෙන්න කොටු. මම රොෂාන් කියලා පුරවද්දී මෙහෙමද ලියන්නේ? නැත්නම් මෙහෙම ලියනවද? අවුල් නේද වැඩි? තේරුම් ගන්න කියන එක. හැබැයි පුතා කැපිටල් අකුරෙන් ලියද්දී පුතේ ඉස්පිලි පාපලි කිසි අවුලක් නැහැනේ. R O S
H A N අන් දැක්කද පුතේ? හරිද? එක කොටුවක එක අකුරයි. වැරදුනා නම් පුතේ මහා පාර කාපට් දාන්න වගේ කුරුටු ගන්නෑ. තනි ඉරකින් කපලා නැවත ලියනවා. එහෙම නැත්නම් මම නම් කරන්නේ අලුත් ෆෝම් එකක් අර වෙන පුරවනවා. හරිද පුතේ? අපල්ලා කොටලා කපයිනේ අලුත් එකක් ගත්තා. ඒක පිටිපුවා. හරිද? හරි එතකොට පුතේ ඔව් අපේ අච්චුපතේ තියෙනවා. හරිද පුතේ? ඒක හොඳට ඔළුවේ තියාගන්න. දැන් අපිට පුතා පෙළ පොතට පොඩ්ඩක් ගියොත් මගේ ළමයි චුට්ටක් ගන්න අච්චුපත් කට්ටිය අතට. හරි. දැන් මේ තියෙන්නේ. මේ වගේ ඒවත් පුතේ තියෙනවා. පේනවද? ගොඩක් ආකෘති පත්‍ර පුතේ තියෙන්නේ කිස්තැනේ අදාළ තොරතුරු ලියන්න. සම්පූර්ණ නම රාජසිංහ වික්‍රමසිංහ ආරච්චිලාගේ දොන් බස්තියන් පෙරේරා ශ්‍රී ලප්පුහාමි ඔන්න ලිව්වා. පැහැදිලිද? ලිපිනය පෞද්ගලික ලිපිනය අංක 185 පළවෙනි පටුමග මොරටුව හැඳුනුම්පත් අංකය වයස උපන්දිනය මෙහෙම ඉවත් තියෙනවා. මේ කොටුවල පුතේ පුරවන්නේ හොඳට මතක තියාගන්න. අද පුතේ හැම දෙයක්ම කොට කියන සනෝදී අද හැම දෙයක්ම පුතා විශ්ලේෂණය කරන්නේ අතින් බල බල හොයද නැත්නම් මොකද්ද? තාක්ෂණය හරහාද? කොහොමද? තාක්ෂණය හරහා පුතේ. ඒකට ට්‍රක් ගාලා මේ ෆෝම් එක ස්කෑන් කරලා ගත්ත මැෂින් එකට. පැහැදිලිද? ඒ නිසා පුතේ කොටුවල පුරවන සිස්ටම් වල තියෙන ගොඩක් පුතේ ආයතනවල කැම්පස් එකේ ෆෝම් එකක් මෙහෙම තමයි ඉන්නේ. හරිද? මේ වගේ දේවල් තියෙන්නේ පුතේ මේකෙත් බලන්නවට පේනවා ඇති පැහැදිලිව මේ මෙතන නම ලියන්න තියෙනවා. එතන නම් පුතේ කොටුව බලන්නේ. එතන පුතේ බැංකුවක පුතා වැඩ කරන්නේ අපේ නමට කලින් පොඩ්ඩක් හිතලා කියන හොඳට පුතේ බැංකුවක ඒගොල්ලෝ වැඩිපුර අවධානය යොමු කරන්නේ මුලින්ම මොකක් හරියට බලන්නද? ගිණුම් අංකය එතන මොළ මේක හරි වෙන්න ඕන. අයිතිකාරයට චෙක් කරනවා දිනේ දානවා මේ 5000 ඒවා 5000 ඒවා මෙතන පුතේ 10යි නම් 10 වැඩි කිරීම 5000 මේ කොටුවේ කීයක් පිරෙන්න ඕනද? ඒ ගමන 5000 ඒවා 10ක් කීයද? 50000යි. මේ සත පුතේ පිරෙන්නේ නැහැ. මෙතන බිංදු 3යි මේ දෙකේ 50. පිරෙව්වා අදාළ ගණන් දැම්ම පුතා සම්පූර්ණ එකතු යටින් ෆිල් කරා මෙතන අස්සම් කරා. හැමතින් මෙතන අස්සම් කරා. ඊට පස්සේ බාර දුන්නා. දැක්කද පුතේ හැම දෙයක්ම පුරවන්න නිශ්චිතව තැනක් වෙන් කරලා තියෙනවා. නිශ්චිත පුතේ ආකෘතියක් හදලා තියෙනවා. ඔයාට පැහැදිලිද කියන එක? හරි ඔන්න ඔහමයි එක තියෙන්නේ. හරිද පුතේ? හරි. එහෙනම් අපි නූතන ආකෘතිය ඔය මම අපි මට පෙන්නුවේ මෙතන පුතේ ආකෘති පත්‍රයක් නිර්මාණය කිරීමේදී සැලකිලිමත් වෙන කාරණා ටික වස්තුවේ අපි ලියමු ලස්සනට. 1 අපි මුලින්ම පුතේ කරන්න ඕනේ ලියන්න පුතේ අංක 1 දාලා පැහැදිලිව පුරවන්න මොනවා කරනවත් කලින් පුතේ අපි ආකෘති පත්‍රය දී ඇති උපදේශ හොඳින් මොකද කරන්න ඕනේ? හොඳින් පළවෙනි තරුව දාලා ලියන්න පුතේ මෙන්න මේ විදිහට මුල් ටූලේ අලුත් අය පුතේ දැනට අලුත් අය 13 දාලා මේක ලියා ගන්න සිංහල පන්තියට සම්බන්ධ වෙන්න පුතේ ටියුට් ගන්න මම අර කියාපු විදිහට කතා කරනවා. හරිද? හරි. ලියන්න පුතේ පළවෙනි කරුණ දාන මුල් තරුව දී ඇති උපදේශ හොඳින් කියවන්න. ලියන්න පැහැදිලිව. දී ඇති උපදේශ හොඳින් කියවන්න. දී ඇති උපදේශ හොඳින් කියවන්න. අංක 2 දාන්න පුතේ අතිශය වැදගත්. මම පුතේ අච්චු පොතේ නෝට් එක නෙමෙයි දෙන්නේ. මේක දෙන්නේ හරියට හොඳටම නිවැරදිව ක්‍රමයට. ලියා ගන්න පැහැදිලිව. එම උපදේශ අනුව වඩාත්ම නිවැරදිව සහ වඩාත්ම නිවැරදිව සහ පිළිවෙලට
වඩාත්ම නිවැරදිව සහ පිළිවෙලට පුරවන්න ඔය අතරේ පුතේ අහගන්න සමහර තැන්වල පුතේ තියෙනවා for office use only කාර්යාලීය ප්‍රයෝජනය සඳහා පමණයි. අපි ඒවත් පුරවනවද? පුරවන්න පුළුවන්. ඔයා ඔෆිස් එක වැඩකට හොඳයි පුතේ. ලියන තුන්වෙනි එක පුතේ පිළිවෙල කියද්දි මෙහෙම ලියන්නේ. තුන ලියන්න පුතේ දිනේෂ් ලියන මේ විදියට පුතේ කාර්යාලීය හරි අක්ෂර වින්‍යාස ගත්තට පස්සේ පුතේ එයා එන්නේ කාර්යාලීය ගන්න නෑ හොඳේ කාර්යාලීය ඔන්නම ලියන්නේ බෝඩ් එක බලන්න පුතේ හරියට ලියන්න පැහැදිලිව කාර්යාලීය ප්‍රයෝජනීය සඳහා වෙන් කර ඇති තැන් කාර්යාලීය ප්‍රයෝජනීය සඳහා වෙන් කර ඇති තැන් හිස්ව තබන්න ඒ කියන්නේ ඒවයි මුකුත් පුරවන්නේ අතරන්න නැත්නම් කිසිවක් නොලියන්න එහෙම ලියන්න තේරෙන්නේ නැත්නම් හරි ඊළඟ පුතේ කාරණාව මතක තියාගන්න පුතේ හරිද අපි දාන පුතේ තොරතුරු සත්‍යවද වෙන්න ඕනේ සත්‍යවද සත්‍ය වෙන්න ඕනේ ඊගාතොර දාන සුදු පුතේ ලියන විදිහට සත්‍ය හා නිර්වුල් තොරතුරු පමණක් ලියන්න අවුල් තියෙනව ලියන්න බෑ සත්‍ය හා නිර්වුල් තොරතුරු පමණක් ලියන්න සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ලියන්න සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ලියන්න හරි කරුණු සංක්ෂිප්තව කියන්නේ පුතේ වරහණක් දාන කෙටියෙන් එන ලොකු බුදු රචනා වගේ ලියන්නේ හැලී කෙටියෙන් ලියන්නේ සංක්ෂිප්තව කියන්නේ කෙටියෙන් කරුණු සංක්ෂිප්තව එන කෙටියෙන් හා පැහැදිලිව ලියන්න පුතේ පැහැදිලි වෙන්න ඕන කරුණු සංක්ෂිප්තව හා පැහැදිලිව ලියන්න පැහැදිලි ලෙස ලියන්න පුතේ මේ ආකෘති පත්‍රවල පුතේ අනිවාර්ය අංගයක් තමයි අපි මේක පුරවන පුතේ තොරතුරු සත්‍යයක් කියලා අසං කරන්න ඕනේ. අපි හිතමු ආකාශයේ අස්සන මෙන්න මෙච්චරයි. උදාහරණ කියන්නේ ආකාශ නිකන් ගැම්මෙන් අස්සන ගහනවා ආකාශ. කොහොමද? මෙයාගේ පුරුදු අස්සන මේක නිකන් අහන අස්සන. වඩා සන්තෝෂ කාරණාව ඊවගේ තව ෆෝම් සෙට් එකක් දෙනවා මහත්මයා මේ තැන් වල අස්සන් කරන්න. මේ අස්සන ගහන්න වෙන්නේ නැහැ. හරිද පුතේ? නෑ වැදගත්ම දේ මොකද්ද? නිතර භාවිත කරන්න ඕනේ. පුතේ භාවිතා කියලා වචනයක් සිංහලේ නෑ භාවිත. නිතර භාවිත කරන්න ඕනේ තමන්ගේ හුරු පුරුදු සැබෑ දන්නවද? හරිම සිංහල වචනේ පුතේ අස්සන. අත් සන කියන වචන සංදි වෙලා තමයි අස්සන හැදෙන්නේ. හරිද පුතා? ලියන්න ඊළඟ කාරණාව නිතරම තමන්ට හුරු පුරුදු නිතරම තමන්ට හුරු පුරුදු ලියන්න පුතේ පැහැදිලිව සැබෑ අස්සන යෙදීම නිතරම තමන්ට හුරු පුරුදු සැබෑ අස්සන යෙදීම last one පුතේ ලියන්න පැහැදිලි අත්අකුරින් ලිවීම මේ හැම කාරණාවක්ම පුතේ අත්‍යවශ්‍ය දේවල් ඔයා හොඳට මතක තියාගන්න පුතේ මෙතන හොඳට මතක තියාගන්න පුතේ විභාගයට ඇහුවොතින් ආකෘති පත්‍ර පෙරවීමේදී සැලකිලිමත් විය යුතු කාරණා දෙකක් ලියන්න කියලා ඔන්න තියෙන ගොඩක්ම අවසාන එක පුතා පැහැදිලි අත්අකුරින් ලිවීම. එතකොට අපි කලින් කතා කරා දැන් අපි නවම් මහේ නව වලලට යන්න හදන්නේ පුතේ මේ ආකෘති පත්‍ර සඳහා අවස්ථා උදාහරණ කිහිපයක් ලියන්න පිටු අංක 27 ලියන්න පුතේ මෙන්න එක ලියන්න මූල්‍ය බැංකුවල
මූල්‍ය බැංකුවල මුදල් තැන්පතු හා මූල්‍ය බැංකුවල මුදල් තැන්පතු හා ආපසු ගැනුම් පත්‍ර මුදල් තැන්පතු හා ආපසු ගැනුම් පත්‍ර අංක 2 ලියන්න පුතේ පැහැදිලිව විශ්වවිද්‍යාල අයදුම් පත්‍ර හරිම අක්ෂර වින්‍යාස පුතේ අයදුම් හොඳේ අයදුම් නෙමේ අයදුම් විශ්වවිද්‍යාල අයදුම් පත්‍ර අර ආයාචනා කියන තමයි අයදුම් වෙන්නේ හොඳේ අයදුම් පත්‍ර මේක ගන්න පත්‍ර පත් කරන අයදුම් පත් රැකියා ඉල්ලුම් පත් ජොබ් එකට පුතේ දාන්න පුළුවන් පුතේ ඇප්ලිකේෂන් තියෙන්නේ රැකියා ඉල්ලුම් පත් හරිද විභාග අයදුම් පත් විවිධ සංගම් වල පුස්තකාල සංගමය ක්‍රීඩා සංගම් පුතේ විවිධ සංගම් වල සමාජිකත්ව අයදුම්පත් හරිද right මගේ සිංහල පන්තියට පුතේ සම්පූර්ණයෙන් දෙන්න අවධානය චුට්ටක්වත් ඔලුවකට යවන්න එපා. හරිද? අද වාට නවම් මහේ නවවලල්ල. හයි මේ ලංකාවේ. හරිද? සිංහල පන්තියකින් හම්බෙනවා නම් පුතේ ඒ ගැන තියෙන ඔය වගේ විස්තර සම්පාදන වෙනම PDF එකක් මෙච්චරයි ඔයාලට හම්බෙන්නේ one and only from us. තව පොඩ්ඩකින් බලන්න කොහොමද කියලා ඒක. හරි? හරි. එහෙනම් පෙරලා ගන්න පුතා අපේ ලක්ෂණ අලුත් පාඩම නවම් මහේ නව බලල්ල පාඩමත් එක්ක අපි කතා කරමින් හචිනුත් යන වනේ හිමිට එක හොඳයි හරිද රයිට් මතක් වෙනවා කියන්නේ නේද සතුටුයි අපි ටියුට් එක ලියා ගන්න ඕනේ පුතේ මෙතන බලන්න මේ දුරුතු නවම් කියන්නේ පුතේ පෙබරවාරි මාසෙට නව බලල්ල කියන්නේ පුතේ මේ බලල්ලක් නෙමෙයි ඇත්තටම සාගරයේ එක ළඟ පුතේ මතුවෙන රැලි නවයක් 12 ප්‍රශ්නේ 12 ප්‍රශ්න කියන්නේ මේක හරියට ලියා ගන්න පුතේ ලියහන්ස මේක දකින්න නම් ඉතින් පුතා මුහුදු යන්න ඕනේ ඒ දීවරයෝ මසුන් මරන්න කරක් ගහන්න වෙනවා කරදී වලල්ල මුහුදු රස්සාව පුතේ හිතන තරම් ලීසි නැහැ දැන් මතකද පුතේ අර ළඟදී මුහුදේ මාළු වලන්න ගිය පුතා බෝට් එක හිටපු අපේ අහිංසක ලාංකික පිටසක් පුතේ මුහුදේ ගහගෙන ආව බෝතලයක් අහුලලා ඒ බෝතලේ තිබ්බ දේවල් මත්පැන් කියා හිතලා පානය කළා මැරුණා මතකද සිද්ධිය මේ ළඟදී ගිය අවුරුදු දෙක මන් දන්නේ මතක නැහැ අවුරුදු මිනිස්සු මොකක් හරි පුතේ දාපු මේ ඒ විස රසායන මොකක් හරි මුහුදේ නීතින් ඉන්නේ ඇරලා බැලුවා සැර ගඳක් එනවා හිතුවා මේ කිලින්ම විදේශ රටක සුපිරි මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් තමයි කියලා කට්ටියට බිව්වා ඒක විසක් අර පුතා සයන්ස් ලැබ් එකේ එක පුතා කෙමිකල් වර්ග තියෙනව නේද රසායන වර්ග ගන්න ඒවා එකක් බිව්වා නරම මුහුදු බත කියලා පුතේ බෝට්ටු වල වෙනම කෑම හදනවා මේ පුතේ බහුදින යාත්‍රා තියෙනවා මාසින් ඉන්නේ ආයි ගොඩට හරිද හරි හිතනවා ලීසි නෑ පුතේ නාන්න කරන්න කොහොමද මුහුදු උතුරෙන් තමයි ඔක්කොම දාගන්න වෙන්නේ හරිද ඒක හරි අමාරු කට්ටක් මාළු අල්ලන්න ඕනේ පුතේ මම ඔයාලට වීඩියෝ පෙන්නන්න හරිද පුතේ හරිද අද නම් දැන් මහා පරිමාණ නැව් තියෙන පුතේ දුප්පත් පුංචි දීවරයෝ ඔරු වලින් යනවා අර මෝටර් බෝට් වලින් යනවා පුතේ ඒව එක්දින යාත්‍රා උදේ ගියා දවල්ට ආයි ගොඩට ආවා හරිද එහෙමම තියෙන්නේ
හරි එතකොට හරිද අපිට පොඩි දෝකරමුද 13 ෆස්ට් ආන්සර් එක මම දුන්නේ දී ඇති උපදේශ හොඳින් කියවන නේද ඔව් සර්. ඔව් දී ඇති උපදේශ හොඳින් කියවන්න හරි එහෙනම් පුතේ එන්න පාඩමට දැන් මෙතන තියෙනවා දීලා නවම් මහේ නවවලල්ල මේක කතා කරන ගමන් පුතේ අපි ලියාගෙන යමු දැන් මෙතන පුතේ භාෂා විවහාර බෙදෙන ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා එකක් තමයි පුතේ ප්‍රදේශ අනුව අනිත් එක සුදු පුතේ මේ ඒ අවස්ථාව අනුව දැන් රුහුණේ කුරුණෑගල පැත්ත කරන්දිනි උඩගහ ඒ පැති පුතේ උඩරට පැති මොනරාගල පැති දිගමඩුල්ල ඔය එක එක පුතා ප්‍රදේශ අනුව බස් වහර වෙනස් වෙනවා ඒක ප්‍රාදේශික බස් වහර අවස්ථාව අනුව කිව්වොත් ශ්‍රීපාද වන්දන අවස්ථාව කමත් වැඩ කරන අවස්ථාව දීවර භාෂාව පුතේ කිය පදනම් වෙන්නේ ප්‍රදේශයක්ද නැත්නම් මාළු අල්ලන අවස්ථාවද හොඳට හිතලා කියන්න අවස්ථාව පුතේ ඒක පරිමිතයි ගණන් වල ඉගෙන ගන්න පරිමිතිය මතකද වටේ දිග පරිමිතිය වටා නේද සීමා වෙච්ච කොටසක් පරිමිත භාෂා කියන්නේ එකයි restricted languages හරිද එතකොට දැන් අපි මේ වය පුතේ විශේෂත්වය තමයි ප්‍රාදේශික උපභාෂාවන් පුතේ රටේ හැමතැනම කියන්න බෑ අපි හිතුවොත් මෙන්න ලංකාව සුන්දර ශ්‍රී ලංකාව අවුලක් නෑනේ දැන් හිතන්න මේ හරිය භාෂාව මේ හරිය මිනිස්සු දන්නේ නැහැ. මේ හරිය භාෂාව මේ හරිය දන්නේ නැති. ඒ භාෂාව වෙනස් වෙනවා. දැන් ගාල්ලේ පැත්තෙන් දකුණ කියන ඇහැක් ඇහැකි. ඒ කියන්නේ පුළුවන් කියන එක. ඕන් ඉතින් ඒ පැත්තේ ගුරුවරයෙක් විද්‍යාපත්තියක් ලැබලා ගියාවලු කොළඹ ඉස්කෝලේකට. මානව ශරීරයේ එදා පාඩම ශරීරයේ ඒ සර් කියනවා හවබද දරුවනේ එන ඇහැක් විදියට කනක් අඳින්න බන කට්ටිය ඇහැක් විදියට කනක් අඳින්න කොහොමද එහෙම කරන්නේ මේ ඇහැක් විදියට කනක් අඳින්න කියන්නේ පුළුවන් විදියට කනක් අඳින්න කියලා අපේ කැම්පස් එකේ පුතේ හොස්ටල් එකේ යාළුවෝ හිටියා පුතා රටේ තැන් තැන්වල නුවර කෙල්ලෝ සිටයක් හිටියා ඒසා මරු වචන ඉතින් හරි ලස්සනයි මේ එන්ටකෝ මොකක්ද යන්නේ කරන්නේ ඔහොම අහනවා සමහරව හරි නිදියෙව්වයි ලියෙව්වයි එක නිදාගත්තද ලියෙව්වයි ලිව්වද හරිද මරු ඉතින් ලස්සනයි යන්ට එන්ට කන්ට බොන්ට වාඩි වෙන්න හරිද පුතා අපේ ඔය අනුරාධපුර පැත්තේ පුතේ හේන් ගම්මානකින් අපේ ලංකාවම යාළු වෙනවනේ පුතේ හේන් පවුල් ඒතර ඒ ප්‍රාදේශික පුතේ යාළගේ බස් වහරකා වෙනස් එයාගේ තව විශේෂ පුතේ ගතියක් තිබුණා කටහඬ මාර හින සද්දයි හේ යන්නද බං මොකද කරන්නේ හින සද්දට ගහන්න හරිද මුල් දවස්වල හොස්ටල් එකේ අපිට පුතේ උදේ හැරෙන්න එලාම් තියන්න ඕනේ මේකගේ සද්දේ මුළු ෆ්ලෝ එකටම එනවා මුල් දවස්වල ලෙක්චර් හෝල් එකේ ලෙක්චරර්ත් බය වුණා සද්දෙට සර් ආයෙ බර කියන්නකෝ ගැස්සෙනවා අපිවත් ගැස්සෙනවා ඒ හැටි සමහර පළාත්වල කියන කූමින්ට හින්න කියලා හින්නෝ මේන් බලාපල්ල මේ සීනි කුරුල්ලගේ හින්න වහලා සමහර පළාත්වල හින්න කියන පුංචි ළමයාට හින්න කියන්නේ පුංචි කොල්ලෝ හින්න කියන්නේ පුංචි කෙල්ල හරිද ප්‍රතිභාෂාව පරිමිතයි වැද්ද පමණයි භාවිත කරන්නේ ඒකේ පරිමිත කියන්නේ ප්‍රාදේශික කියන්නේ පුතේ ප්‍රදේශයකම භාවිත වෙනවනම් මොන්නාගල පැත්තේ හරිද එතන ළමයි නලවනවා පුන්නනෝ නිදි කරනවා කියන්නේ පුන්නනෝ මම එකක් දැන් මේ කියන්නේ හොඳේ දැන් නම් පුතේ ඒ වචන ගොඩක් පුතේ දුරස් වෙලා තියෙන හේතුව අද සමාජ දියුණුව හම්බා නිකමට හිතන්නකෝ ළමයි අඬනවා ඔය ළමයා ඔය ඕගානේ පොඩ්ඩක් පුන්නපන්කෝ පුන්නන කියන්නේ බැලුම් වගේ පුම්බන්නද මොකක්ද මේ කියන්නේ ළමයා කෑ ගහනවා පොඩ නලවහන් කියලා කියන්නේ පැහැදිලිද ගහමප විසි කරනවට කියන්නේ ගහමප
ඔම සිද්ධි ගොඩක් තියෙනවා. මොනරාගල පැත්තේ පුතේ ඒ ප්‍රාදේශික බස් වහරේ ඒගොල්ලෝ ඒ පැත්තේ පුතේ වල් නැහැ. වල් නැහැ කියන්නේ වල් ප්‍රත්‍ය භාවිත වෙන්නේ. 10 වසර තියෙන හරියද? ඒගොල්ලෝ දොරවල් කියලා කියන්නේ නැහැලු. දොරන්. වැටවල් කියන්නේ නැහැ වැටන්. නේ මං අපේ ගේ වටේ වැටන් ගහලා තියෙනවා. වැටන් කිව්වේ වැටවල්. කොහොම විවිධ පුතේ දේවල් තියෙනවා. හරිද? අද නම් ඔබ ඉන්නේ මොනනාගල පැත්තේ කෙනෙක් නම් කියයි සර් අපිව අහලවත් නැහැ කියලා. ඔව් පුතේ නැති වෙන්න පුළුවන්. ඇයි හේතුව? අද පුතා මේ වචන ගොඩක් දොරස්වල තියෙනවා. මෙන්න මේ වගේ පුතේ අහගන්න මූලික හැඳින්වීම සුදු පුතා ප්‍රදේශ අනුව වෙනස් වෙනවා සහ ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. දැන් ඔය ශ්‍රීපාද වගේ පුතේ වන්දනා භාෂාවන් වලදී පුතේ මිනිස්සු සෑහෙන කට පරිස්සම් කරා. ඒ කට පරිස්සම් කරන ආකාර දෙකක් තියෙනවා. කවුද දන්නේ? ශබ්ද වෙටි. දැක්කනද? මයික් ඔන් කර තබුණු කෙසේ පාර්ලිමේන්තුවර අර්චනා කෑ ගහනවා ගහන්නේ. අර දෙවන මන්ත්‍රීනෙක් ඉන්නේ කෑ ගහන ඊට පස්සේ. ආකාර දෙකයි. පුතේ කට පරිස්සම් කරගන්න ආකාර දෙක. එකක් තමයි පුතේ අනවශ්‍ය ලෙස කෑම බීම වලින්. දෙක තමයි පුතේ අනවශ්‍ය ලෙස කතා කිරීම. පැහැදිලි කියන එක නේද? හානි සර් මට නම් මේ දෙකම කරන්න බැරුවා. ඇයි? මං කන එකම වැඩි. ඔව් ඉතින් සමහරව ඉන්න එහෙම. පුතේ කොයිද මේ ඔය හේමලය ඔය වචන මම ගොඩ ගොඩාක් තියෙනවා හරිද පුතේ? මහා එකා අලියට කියන්නේ. හරිද? වචන ගොඩක් තියෙනවා. හරි? ඒතර හේන් භාෂාව එකක්. කමත් භාෂාව තව එකක්. ගවයට හරක කියන්නේ අම්බරුවා. කුල්ලට මේ දෑකැත්තට ලියන්නාව. කුල්ලට යතුරු මතකද පුතේ? විවිධ පුතේ වචන භාවිත වෙන්නේ. විවිධ වචන පුතේ භාවිත වෙන්නේ. ඒ වයින් භාෂාව රසවත් වෙනවා. ඒ වයින් භාෂාව රසවත් වෙනවා. දකුණෙන් කොල්ලෙක් ගියාලු ගම්පහෙන් මනමාලිය බලන්න. අපිට නම් තාම දැකින්නේ නැහැ. අපි තාම අම්මගේ සුටි ළමයි. එතකොට මේ දකුණේ භාෂාවනේ පොඩ්ඩක් නාගා මක්කයි හරිද? ගියාම දැන් ප්‍රාදේශික බස් වහරනේ. දැන් අර කෙල්ලත් බොරු කෙල්ලෝ දන්නද බොරු ඇක්ෂන් ඉන්නම් නේද? කතා කරන්නේ. ආනේ මක්කයි නගා ඔය දොඩන්නේ නැත්තේ කියලා හෙව්වලු. හරිද? කෙල්ල කියනවලු අයියේ මේ පැත්තේ දොඩන්නක් නෑ පොල් තමයි තියෙන්නේ. ඇයි? ඔහේ කිව්ව ඔයා කියන එක. කෙල්ල හිතුවේ මේ පැත්තේ කියන එක. දොඩන් නැත්තේ. නෑ අයියේ මේ පැත්තේ පොල් තමයි තියෙන්නේ කිව්වලු. හරිද? වැඩ තියෙන එක. ඔය ප්‍රාදේශික වචන පුතේ දැනගන්න ඕනේ ඉතින් පොඩ්ඩක්. ටිකක් වෙනස් ඈ. හරිද? එහෙනම් මම හිතන මූලික වශයෙන් ලොකු අදහසක් එනවා. අපි 10 11 තව කතා කරනවා. හොඳේ. හරි. මේ පාඩම් පුතේ උපුටගත්තේ ඔරුක්මාන් කුලමේ චන්දන හාමුදුරුවන්ගේ පුතේ වෙරළ කියන කෘතියේ. වෙරළ කෘතිය පොත ඔයා දැකලවත් නැතුව ඇති. මම ඔයාලට පෙන්නනවා. හරිද? අපි මුලින්ම සත්‍ය එන ලියන්න පුතේ ප්‍රාදේශික භාෂා විවහාර බෙදෙන ප්‍රධාන වර්ග දෙක එක පුතේ ලියන ලස්සනට පැහැදිලිව ප්‍රාදේශික භාෂා ව්‍යවහාර දෙක පුතේ ලියන්න පරිමිත භාෂා ව්‍යවහාර මෙහෙමනම් ඉතින් සුදු පුතේ කියා දී රොෂාන්සගේ පන්තියෙන් පුතේ වැඩ මඟ හර ගන්න බෑ හොඳේ එච්චරයි කියන්න තියෙන්නේ හරිද ප්‍රාදේශික භාෂා විවහාර අනිත් එක පරිමිත භාෂා විවහාර මේක වරද්දන්න එපා කොටස් දෙක ගානට පැහැදිලිව ලියා ගන්න හරිද ප්‍රාදේශික එක් ප්‍රදේශයන්ට අනුව හරිද ඔය දැන් මොනරාගල බස් වහරයෙන් පොතේ මේ බොහොම ලස්සන වචන ගොඩක් අපිට හම්බ වෙනවා සමහර පළාත්වල පොතේ අපිට හම්බ වෙන ප්‍රදේශන කියද්දි මේ ලොකු අත්ත කිරි අත්ත අප්පා හරි වචන හම්බ වෙනවා බිව්වා කියන එකට බුන්නා කියලා කියනවා
දැම්ම කියන එකට දෑව කියලා කියනවා. හරිද? වචන ගොඩක් තියෙනවා ඉතින්. ඔය ප්‍රසිද්ධ පුතේ කතා කීපයක් තියෙනවා. ඔය මේ දැස කුමටද චිත්‍රපටයේ ලංකාපුරා හොඳට මාළි පොසෙන් හිටපු දූප ෆිල්ම් එකක්. ඒක දකුණු පළාතට මේ ෆිල්ම් එක ආවම පුතේ සිනමා ශාලාවල මිනිස්සු එච්චර එන්නේ නැහැ. උනන්දුවක් නැහැ ෆිල්ම් එක බලන්න. මේ දැස කුමට යනවා. පස්සේ හොයලා බලනකොට දකුණේ මිනිස්සුන්ට මේ වචන මාලාව හුරුමදි. බෝඩ් ගණක් කරා. ජනුකී ඊට පස්සේ බෝඩ් ගහනවා මේ දැස මක්කටයි. මක්කටයි. මිනිස්සු වෙනවා පොලිමේ ඔනිරු. යමල්ලා බලන්න ආන් නැමිලා මේ දැස මක්කටයි ෆිල්ම් එක. මේ දැස මක්කටයි. වචන වලින් පුතේ වෙනස් වෙන්නේ ප්‍රාදේශිකව. හරිද? එහෙනම් ප්‍රාදේශික භාෂා විවහාර යනෝ. ලියන්න පුතේ මෙතනට තරුව දාලා ලස්සනට ලියන්න පුතේ භූගෝලීය සාධක අනුව භූගෝලීය සාධක අනුව භූගෝලීය සාධක අනුව එක් ප්‍රදේශ භූගෝලීය සාධක අනුව ලියන්න පුතේ ලස්සනට පැහැදිලිව එක් ප්‍රදේශ පදනම් කර ගනිමින් මෙන්න මේ විදිහට පුතේ ලස්සනට ලියන් ගන්න ඕනේ හරිද? පදනම් කර ගනිමින් නිර්මාණය වී ඇති භාෂා විවහාර ලියන්න පුතා වෙන පාටක් කියන්න තද පාටකින් ලියන්න ප්‍රාදේශික භාෂා ව්‍යවහාර ලෙස හැඳින්වේ. මගේ ටියුට් එක මගේ පොත ලියන්න පුතේ ලස්සනට ප්‍රාදේශික භාෂා ව්‍යවහාර ලෙස හැඳින්වේ. අපි උදාහරණ ටිකක් පුතේ ලියාගමු. රුහුණු භාෂාව මොනරාගල පුතේ මොනරාගල කියද පුතේ නයන දන්තජ මොනරාගල භාෂාව උඩරට භාෂාව දිගා මඩුළු භාෂාව නුවර කලාවිය ඒ කියන්නේ පුතේ අනුරාධපුර ප්‍රදේශය හොඳේ නුවර කලාවිය භාෂාව හරි චේතනා ලස්සන ලියා ගන්න. ඔය සමහර පුතේ දැන් ඔය ප්‍රදේශවල ඇදලා කතා කරන්නේ මේ යාළුවෝ මේ වෙලට කීපාරක් කියලා කියන්නද මේ මොකදයි මේ කරන්නේ ඔක මේ ලියා ගන්න ඕනේ මේ බලාගෙන ඉන්න මේ නිකන් මේ ඔයලා මේ මොකද්ද මේ කරන්නේ කියලා එන විදිහ. හරි. හරිද? පැහැදිලි කියන එක. හරි. සමහර පුතේ මේ වාහි කියන කතාව වාහි මක්කයි වාහි කරන්නේ ඔහෙට පැහැදිලිද? එහෙම යනවා. ඒ භාවිත වෙන විදිහ. හරිද? උච්චාරණය කරන විදිහ පුතේ. හරිද? ඒකෙන් 아무තු ලස්සනක්. මේ අපේ භාෂා සංස්කෘතියට පුතේ එකතු වෙනවා. දැන් අද පුතේ තවත් මේක අප්ඩේට් වෙලා තියෙනවා. ත්‍රිරෝද රත රීදුරන්ගේ භාෂාව වෙනම එකක් වෙනවා.
ඒගොල්ලෝ කෑලි කියන කතාව. අද කෑල්ලක් අත දුන්නේ නෑ බං. කෑල්ලක් දුන්නේ. මොකද ඒ කියන්නේ? ඒ කෑල්ලක් කියන්නේ හයර් එකක්. හරිද? තව එනවා ඔය තරුණ තරුණියන් අතර කෑලි කියන කතාව. කෑලි කෙල්ලන්ට. එහෙමත් කියනවා. හරිද? හරි? මේක ඔබ ඒ පොදු කතාවක් නේද? මේ අමුතු දෙයක් නෙමෙයි. හරිද? හරි අම්මා කියනවා. පුතේ මස් කෑල්ලක් දාගන්නකො. අර මස් කෑල්ල. තේරුම් තුනක්. එළවලු කෑල්ලක්. එළවලු කෑල්ලක්? ඈ එළවලු කෑල්ලක් කියන්නේ එළවලු ගෝනියක්. පැහැදිලිද? ඒ වචනේ පුතේ අද වෙද්දි අද මේව තව අප්ඩේට් වෙලා තියෙනවා. ඔයාලට පැහැදිලිද කියන එක? හරිද? බස් රියදුරෝ කියනවා. බස් රියදුරෝ. මේ ඇම්බිලිටියට කෑලි හතරක් දාගන්නවද? මොකද ඒ කියන කෑලි හතර. පුළුවන් කියන්නේ? බාණ්ඩ ඈ හරිද? එතකොට ඒ මම පොඩි උදාහරණයක් කියපුතේ ඒකම අර්ථ කිහිපයක් නේද? තේරුම් කියන එක. අම්මා කියනවා ළමයෝ ඇඳුම් ෂර්ට් කෑල්ලක් දාගෙන යන්නකෝ. ඔය දැන් එළියට ෂර්ට් එකක් නැතුව. දාන ෂර්ට් කෑල්ලක්. ෂර්ට් කෑල්ලක් දාගන්න. නෑ ෂර්ට් එකක් දාගන්න. බලන්න ඔය ගවුම් කෑලි ඇඳගෙන මොකද කරන්න කියන්නකෝ. එකම ගවුම් කෑල්ල අඳින්නේ. අර ගවුම කියන අදහසට. හරි? බැටරි කෑලි. බැටරි පුතේ කෑලි දාන්න බෑනේ. මේ ඔරලෝසි බැටරි කෑල්ල වලට කරන්නේ නැහැ. අර බැටරි එකකින් අදහස. පැහැදිලි කියන එක? හරිද? රයිට්. පරිමිත භාෂා ව්‍යවහාර. පුතේ පරිමිත කියලා කියන්නේ එයාට තරුවක් දාලා පුතේ ලියන්න පැහැදිලි වෙන්න මේ විදියට කිසියම් විශේෂ අවස්ථාවකට වෘත්තියකට ජීවනෝපාය මාර්ගයකට පුතේ සර්ච් එක වරද්දන්න තු ලියන්න පුතා පැහැදිලිව මෙච්චර ලස්සනට කියා දෙන්නේ වැඩ කරගන්න හරියටම ජීවනෝපාය මාර්ගයකට පමණක් විශේෂිතව පමණක් සීමිතව එහෙනම් පමණක් සීමා වී දැන් කමත් භාෂාව පුතේ දීවර භාෂාව කියන්නේ අර අවස්ථාවට පමණයි. පමණක් සීමා වී ඇති බස්වහර පරිමිත භාෂා ව්‍යවහාර ලෙස හැඳින්වේ. පරිමිත භාෂා ව්‍යවහාර ලෙස හැඳින්වේ. ගන්න පුතා කළු පාට පෑන උදාහරණ වරද්දන්න නැතුව නිවැරදිව උදාහරණ දීවර භාෂාව ඊගාය පොතේ කමත් භාෂාව
ශ්‍රීපාද වන්දනාව ආශ්‍රිත භාෂාව ලියන පුතේ පතල් භාෂාව හේන් භාෂාව හරි හේන් භාෂාව වරද්දන්න එපා ලියන්න හරියටම පැහැදිලිව හරි සුදු අද පාඩම ලස්සන පාඩමක් දැන් ගොඩාක් තේරුම් කරා දිනරු දැන් ලියන්න තියෙන්නේ හරිද පාඩම සඳහා තොරතුරු ලබාගෙන ඇති මූලාශ්‍රය ඒකත් පුතේ ලියන්න අපි ඉවර කරමු වෙරළ කෘතිය වෙරළ කෘතිය වෙරළ කියන ඒ පොතේ නම තමයි මේ තොරතුරු අරගෙන තියෙන්නේ ලියන්න පැහැදිලිව වෙරළ කෘතිය හරි ඔරුක්මාන් කුලමේ චන්දන හාමුදුරුව හැබැයි පුතේ හාමුදුරුවෝ පොත්වල නම් තියෙන්නේ ඔරුක්මාන් කුලමේ චන්දන විතරයි හොඳේ හරිද ඒ උන්වහන්සේ බහපිත කරන හැටි හරි එහෙනම් මගේ ළමයෝ අහගන්න අපි මෙතන පාඩම් එකින් එක දිනති මොකක්ද මග හරවන්නේ පුතේ ඉක්මනට කලියන් ඉක්මනට හරි අපි එකින් එක කතා කරන ගමන් ඔය තියෙන වචන සහ තේරුම් පුතේ අපිට ලියන්න තියෙන්නේ අපි ඒක පාඩම කියවලා අවසන් කරලා පුතේ අහගන්න පැහැදිලිව අහගන්න අවසන් කරලා අපේ විශේෂ සටහන බලන්නත් ඕනේ PDF එක. හරිද? හරි. මේක ලියලා ඉවරද දිනති? පුතා වේගවත් වෙන්න ඕනේ හරි? හරිද? හරි. මේ අහගන්න වැඩේ. හරි. පුතේ ඔන්න අපේ පාඩම් කොටස. හරිද? මේ මෙතන පුතේ පළවෙනිට පටන් ගන්න මේක වාරුව. වාරුව කියන්නේ පුතේ අර දැල් අදින ගැම්ම ගන්න හැටි. හරිද? ඕඩි හෙලයි කියලා එක්කෙනෙක් මුලින් ගැම්ම ගන්නකොට අනිත් කට්ටිය පුතේ හෙලයියා කියලා ගන්න. හරිද? ඕඩි හෙලයි මේක නයින් කියන්නේ අරට හෙලයියා කියලා දිනවා. දැන් එක්කෙනෙක් දෙත් එක ඇහෙන්නේ පිරිසක් කියද්දි සද්දට ඇහෙන්නේ. ඕඩි අර හැමෝම එතනට දෙනවා පුතේ මොකද්ද? ඕඩි කියන වචනයට හැමෝම එකට ගන්න මොකද්ද? කමාන්ඩ් එක. පැහැදිලිද කියන එක? දැල්ලා දින්නේ පුතේ මාදල්ලා දින්නේ. හරිද? මාදල්ලා දිනවා දැකලා දින කට්ටිය කවුද ඉන්නේ? දැකලා දිනවද මම පෙන්නන්න. හරි? මෙහෙම එක්කෙනෙක් අදින්න බෑ පුතේ. හැමෝම එකපාර ඉස්සරහට නැවුණ ඒ ගන්න ගැම්ම ඇද්ද පස්සට. ආයි ගාල එක. ඒ දැල අදින්න ඕනේ මෙහෙම එකින් එකට පස්සට. දැල ඇදලා පුතේ දැලේ අන්තිමට මෙහෙම මාළු කිරවෙන තැන මඩිය. මාළු වට කරලා පුතේ දාන දැල. එතන මාළු අර දැලෙන් යන්න බෑනේ කොහෙටවත් පුතේ. අන්තිමට අර අගිස්සෙම පුතේ තියෙන බෑග් එකක් වගේ මඩිය. ඒකට මාළු හිර වෙනවා. ගොඩට ඇදලා පුතේ පස්සේ ගැට ලිහලා මඩිය විවෘත කරාට පස්සේ මාළු ඉන්නවා උවිච්ච ප්‍රමාණය. ඔය ලොකු මාළු රංචු වලට කියන අහින කියලා. මාළු අහින. ඕඩි හැමෝම ඉස්සරහට හෙලයි හෙලයියා කියද්දි එකපාරට ඇදලා ඉවරයි. පැහැදිලිද? නැත්නම් එක්කෙනෙක් අල්ලගෙන ඉදී එකෙක් අදී තව කෙනෙක් මෙහෙම වැටලා බීම. ඇයි හැමෝම එක අරමුණකට එකතු වෙන්නේ නැහැ. එන ඕඩි කියන වචනෙන් තමයි හැමෝම දෙනාම අර අදින්න සූදානම් කරගන්නේ. අර දුවන ඉවෙන්ට් වල get set go දාලා දිනනක තමයි. හරිද? 1 දන්න දුවනවා කියලා. 2
3 කියද්දි දුවනවා. අන්න ඒ විදිහට. එතකොට 1 කියද්දි දන්නවා දැන් හරි. තේරුම් ගන්න කියන එක. හරි. ඊට පස්සේ පුතේ යනවනේ. හරිද? මේගොල්ලන්ගේ අම්බාව කියන්නේ පුතේ දැල් අදිනකොට ගායනා කරන කවි. මේවයේ අර ගැම්මත් එක්ක එන තාලය යන්නේ. ඔරුව දියත් කරගන්නේ දැල් මන්දත් අරගන්නේ ඔහේ ඇදපන් යාලු පස්සේ කට්ටිය. ගොඩ ඇදපන් යාලු අර කට්ටිය. එහෙම යන්නේ සංවාදේ මේ අදින දැල. මඩිය තදයි මාළු බරටම ඇති මාළු. ඔහොම යන්නේ. අර මිහිරි තාල නෑ පුතේ. තාලෙට කියන්නේ නෑ. පැහැදිලිද? මේ රස්සාවේ ඔරුව දියත් කරගන්නේ එහෙම කියන්නේ නෑ. එහෙම උනතර මාළුට කියන්නේ යන. ටංකල් අඩ ගන්න ඕනේ. ඔරුව දියත් කරගන්නේ දැල් මහංගත් අරගන්නේ ඕඩි හෙලයියා ඕඩි හෙලයියා සද්දෙට කියන්නේ. දැල්ල දෙන ගිල බලන්න. හරිද? ඉක්මනින් වැදෙනකොට ඕඩි හෙලයි කකා කට්ටිය අදින ඉක්මනට ඉතින්. පැහැදිලිද? ඒක වෙනම සීන් එකක් අහ. බලන්න ඕනේ ගිහිල්ලා ඉතින්. මෙතන කියනවා දැල මැද නැත පාලු පරටම ඇති මාළු ගොඩ ඇදපන් යාලු මඩිය තදයි යාලු. ඔහොම යන්නේ. තරල සිද්ධියක් තියෙන. හරිද? ඊළඟට කියන බලන්නකෝ ඕඩි හෙලයියා කියමින් දීවරයෝ වෙරළේ සිට දැල් අදිති. ඔවුන් දැල් අදින විට ගායනා කරන කවි අම්බාවන් වේ. එහෙනම් පුතා පළමු වචනේ තේරුම ලියන්නේ මොකද්ද? දැල් අදින විට ගායනා කරන කවි. ටියුට් එකේ. දැල් අදින විට ගායනා කරන කවි. දැන් ඔන්න ටියුට් නොමැති පැටව බලා ගන්න පුතා මේ තියෙන්නේ වචන හා තේරුම් වෙනම ලියවෙන්න ඕනේ. ඒතර අම්බාවන් කියන්නේ මොකද්ද එහෙනම්? දැල් අදින විට ගායනා කරන කවි. හරිද? දැල් අදින විට ගායනා කරන අම්බාවන් මේ දීවරයාට දැල ජාලය වෙයි. නැ ජාලය කියන්නේ මොකක්ද බුදු දැලට? අන්තර්ජාලයේ දැලක්නේ. වෙබ් එකක්. දැල. දැල් අදින්නෝ ජාලියෝ හෙවත් අම්බාවෝ වෙයි. ජාලියෝ නැත්නම් අම්බාවෝ කියන්නේ දෙකම එකයි දැල් අදින මිනිසුන්. ලියා ගන්න පුතා පැහැදිලිව. ජාලියෝ කියන්නේ දැල් අදින අය. අම්බාවෝ කියන්නත් පුතේ දැල් අදින අය. ලියා ගන්න පාඩම් කරගන්න දැම්ම පැහැදිලිව. දීවරයාට මුහුදු ගොස් ජාලයේ එළීමට උපකාර වන්නේ ඔරුවයි. ඔන්න දැන් පුතේ දීවරයාට මේ වැදගත් වෙන මුහුදු යාත්‍රාව ඔරුව. දීවරයා මුහුදු යාමට උපකාර කරගන්නා මුහුදු යාත්‍රාව ඔරුව ලෙස හඳුන්වයි. ඔරුවේ ඉදිරිපස කොටස ඇනියයි. හරි? දැන් ඔරුව කියන්නේ මොකද්ද පුතා? දීවරයා මුහුදු යන යාත්‍රාව. හරි ඔයාට මේ ඔක්කොම හම්බ වෙනවා ටියුට් එකත් එක හරිද? ඇනිය කියලා අදහස් කරන්න පුතේ ඔරුවේ ඉදිරිපස කොටස ඔරුව ඉස්සරහා. ඇනිය ඔරුවේ ඉදිරිපස කොටස. හරි ඊට පස්සේ කියනවා පසුපස කොටස අවරයි. පුතේ අවර කියන්නේ ඔරුවේ පසුපස කොටස. ඔරුවේ පස. ඉස්සරහා ඇනිය ඔරුවේ පිටිපස අවර. ඔරුවේ පසුපස කොටස. මේ වගේ පුතා තේරුම් ලියවෙන්න ඕනේ ආ. ඒක ලිහිසි අමාරු නෙමෙයි. හැමදේම පුතේ පැහැදිලිව පාඩමෙන් හොඳට අධ්‍යයනය කරලා ඔයාට පුරවන්න තියෙනවා. හරි අර බලමු පාඩම් පුතේ. මෙන්න මේ විදිහට වෙන්න ඕනේ.
මෙතන පුතේ කියන ඊගාවට අහගන්න. දැන් ඔයාලට ඕන නම් මේ කියන ගාම් පුතේ ලියන් යන තේරුම් ටික. කමන්නේ. ඔරුවේ පසුපස හබල් දෙක අවල වේ. අන්න අවල කියන්නේ මොකක්ද එහෙනම් ඔරුවේ පිටිපස්සේ හබල් දෙක. ඔරුවේ මැද දෙපස හබල් කස් අවලයයි දීවරයෝ කියති. පාරම්පරික දීවර යාත්‍රා අතර ජවාධික යාත්‍රාව රුවල් ඔරුවයි. ජවාධික යාත්‍රා කියන්නේ පුතේ බලයෙන් වැඩි ඔරුව. ඒ හේතුව මේ ඔරුව පුතේ යන්නේ රුවලෙන් සුළං බලයෙන්. පැහැදිලිද? ඈත දියබේ මසුන් පන්න කිරීම. මසුන් පන්න කරනවා කියන්නේ පුතේ මාළු අල්ලනවට. එතකොට පුතා ඔරුවෙන් ඈතට යන්න අමාරුයි. මොකද දීවරයන්ට පුතේ ගොඩක් දුර හබල් ගන්න අමාරුයි. ඇඟේ කාය ශක්තිය වැය වෙනවා. හැබැයි රුවල් ඔරුවෙන් පුතේ යන්න අමාරු වෙන්නේ නැහැ. හේතුව රුවල් ඔරුව යන්නේ සුළං බලයෙන්. හරිද? එතකොට සුළඟ නැමැති අකීකරු බලවේගයේ මෙල්ල කොට ගැනීමේ අගනා තාක්ෂණයක් මසුන් මරන්නා සතුවන බව හෙළිවන්නේ රුවල් ඔරුවලිනි. රුවල් ඔරු සුළං බලයෙන් ගමන් කරයි. තියඹේදී සුළං මගින් යාමට උපකාර වන්නේ රුවලයි. රුවල එසවීම රුවල උඩුදීම වේ. එහෙනම් ඔන්න ඊළඟ වචන පොතේ තියෙනවා රුවල උඩුදීම කියන ලියන්න රුවල එසවීම. මේක මම ලියන්න උති පැහැදිලිව. කෙරක් නොපෙනෙන ගැඹුරු මුහුදෙහි ඔරුව නතර කරන්නේ නැංගුරම් ලෑමිනි. නැංගුරම් ලෑමට අතීතයේ භාවිත කොට ඇත්තේ විශාල ගලකි. ඒ ගල ලණු වලින් ගැටගසා ගැඹුරු දියට දමනු ලබයි. දීවරය එයට ගල් බානවා නැත්නම් ගල් කඩනවා කියලා කියනවා. එහෙනම් පුතේ ඊළඟ වචන දෙක අපිට හම්බ වෙනවා ගල් බානවා, ගල් කඩනවා. ඒ දෙකටම ලියා ගන්න පුතේ නැංගුරම් දැමීම. නැංගුරම් දැමීම. හරි. දින ගණනක් ඈත දියඹේ ගත කරන දීවර වෘත්තිකයාට බලපෑමක් ඇති කරන්නේ කාලගුණයයි. එහෙනම් ප්‍රධාන පුතේ කාලගුණ අංග දෙකක් තියෙන මෙතන වර්ෂාව හා සුළඟ. ඒතර වර්ෂාව හා සුළඟ ඔහුගේ ජීවිතයට අනතුරක් ගෙන දෙන්නට හේතු වෙනවා. එබැවින් දිහිවර ගැමියා මුහුදු යෑමේදී ඉයත්තුව කෙරෙහි සැලකිලිමත් වෙයි. පුතේ ඉයත්තුව කියන්නේ කාලගුණයට. ඉයත්තුව කියන්නේ කාලගුණයට. ඉයත්තුව යනු කාලගුණයයි. මුහුදු රළ මාරියාවයි. ඔන්න ඊළඟ වචනේ පොතේ අපිට හම්බ වෙනවා මාරියාව. මාරියාව කියන්නේ මුහුදු රළ. සාගරයේ ඡණ්ඩ ස්වරූපයෙන් වාරකම් කාලයේ එනබේ. වාරකම් කාලය කියන්නේ පුතේ මුහුදු රළ සැර කාලය. මුහුදු යන්න බෑ එතකොට. ලොකු බෝට්ටු අමාරුවෙන් හරි යන්න පුළුවන්. පොඩි ඔරු රුවල් බෝට්ටු රුවල් ඔරු මේවට පුතේ යන්න බෑ මුහුදු රළ සැර වැඩි වාරකම්. මුහුදු යන වාරකම් කාලයට මුහුදු ගමන් අතහරිති. එබැවින් දීවර සමාජිකයාට එම කාලය ආර්ථික වශයෙන් අවාසි කාලයකි. මේ කාලේ පුතේ සල්ලි හම්බෙන්නේ නැහැ. මාළු වලන් නැති නිසා පුතේ සල්ලි හම්බෙන්නේ කොහොමද? දීවරයාගේ සුබ කාලය හරාවයි. හරාව කියන්නේ පුතේ දීවරයාගේ සුබ කාලය. සුබ කාලය කියලා කියන්නේ ඒ කාලේ මුහුදු රළ සැර නැහැ, සවුන් නැහැ. මුහුදු ඕන තරම් යන්න පුළුවන්, ගිහිල්ලා මාළු අල්ල ගන්න පුළුවන්. හරි? ඒතර අපිට කියනවා හරව නැත්නම් වලාල කාලය. දෙකම තේරුම් එකයි. මුහුදු රළ සැර අඩු යහපත් කාලය. මුහුදු රළ සැර අඩු යහපත් කාලය. මුහුදේ මාරියාව. මාරියාව කියන්නේ පුතේ මුහුදු රළ වලට. මුහුදේ මාරියාව ඡණ්ඩ නොවන කාලය. හරාව කාලයයි. හරාව කාලයටම වලාල කාලයයිද දීවරයා වහරති. වහරනවා කියන්නේ කියනවා කියන එක. මුහුද නැමැති කෙතෙහි අස්වැන්න නෙලන දීවරයා වැස්ස වහිනවා කියලා කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ දඟුලාව කරුණා කරනවා. ඔන්න අපේ ඊගා වචනේ පුතේ මේ දඟුලාව කරුණා කරනවා. වැස්ස වහිනවට කියන්නේ. එමෙන්න වර්ෂාවට කෝඩය. කෝඩය. කෝඩය කියන්නේ වර්ෂාව. හරිද? වර්ෂාව සමග අහස ගෙරවීම හයිය. හයිය කියන්නේ පුතේ වැස්ස සමග අහස ගෙරවීම හයිය. ගොඩබිම කරා ඇදී යන මුහුදු රළවල සැර බව ඊරුවා සැරවීම. ඒතර මේකේ තේරුම ලියවෙන්න ඕනේ ගොඩබිම කරා ඇදී යන මුහුදු රළ සැරවීම. හරි වේගින් රැඩි ගහන පුතේ. හරි පරිස්සම් වෙන්න ඕනේ. මිනිස් ජීවිත මැරෙන්නත් පුළුවන්. හරි? ඊළඟට පුතේ කියනවා මේ මුහුදේ තියෙන පුතා එක එක කලාප අනුව මුහුද කොටස් 7කට දීවරය කියනවා. සත් සමුද්‍ර,
ඇත්තටම මුහුදු හතක් නැහැ. ඒ ගැඹුරු නොගැඹුරු මේ පුතේ මුහුදු වෙරළ සිට නොගැඹුරු මුහුද හරහා ටික ටික පුතා ගැඹුර දක්වා විහිදෙන සාගර කලාප හතක් විහිවරය නම් කරපු ආකාර හතක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. හරිද? සත් සමුද්‍ර ගැන ජීවන අධ්‍යක්ීම් බහුල පැත්තේ මුහුදු යන්නාටය. දියම සරන්නා සාගරයේ මුහුදු හතක් දකි. වෙරළේ සිට සතපු භාගයක් පමණ විහිදී යන මුහුද කහ මුහුදයි. දැන් ඔයාට ඊළඟට තියෙනවා සත් සමුද්‍රයට අයත් වන මුහුදු හත නම් කරන්න කියලා පුතේ. ඔය විස්තර සහිතව ලියන්න ඕනේ. ආවට ගියර නෙමෙයි. එක දැම්මා කොහොමද ලියන්නේ? වෙරළේ සිට සතපු භාගයක් විහිදී යන මුහුද කහ මුහුද. නැත්නම් මුලින් මුහුද නම ලියන්න. කහ මුහුද කෙටි ඉර වෙරළේ සිට සතපු භාගයක් පමණ ඈතට විහිදෙන මුහුදු ප්‍රදේශය. අන්න ඒ විදිහට. ඊගවට කියනවා කොළ මුහුද ලෙස දීබරහ දකින්නේ කහ මුහුදේ සිට සතපුවක් පමණ දුරට විහිදී යන නොගැඹුරු මුහුදයි. කොළ මුහුද. මේකත් අපිට පේන පුතේ කොළ පාටින් අපිට පේනවා ඒ හරිය. කොළ මුහුදට එපිටින් ඇත්තේ නිල් මුහුදයි. කහ පාටට පේන පුතේ වැලි නිසා. හරි. සුළං ප්‍රභවය වන හේන්මය නලමාලි මුහුදෙන් වෙන්ද කියවේ. මුහුදු වෙරළ ගාවට ගිහින් පුතේ බලන් හිටියොත් ඔයාලට පේනවා ඈත දියෙන්ද රැලි ගහන්නේ නැහැ පුතේ. ඒ එන වතුර පාර පුතේ රැලි ගහන්න පටන් ගන්න හරිය තියෙනවනේ. අන්න ඒ නිල් මුහුද හරිය. නලමාලි මුහුද. අදින් පස්සේ මුහුදක් ගාවට ගියොත් හොඳට බලන් ඉන්න මේ කාරණා ටික. රතු මුහුද නැත්නම් රත්බොල් දියාත ලෙස වෙරළාසන්න කටවහරේ කියවේ. ඒ හරිය පුතේ හරිද? නිල් මුහුදේ එහා පැත්තෙන් තියෙන්නේ. රතු කිව්වට රතුම නෙමෙයි ටිකක් රතු දුඹුරු පාට වගේ පුතේ. හරිද? ඒකට හේතුව මුහුදු ජලතලයේ මතු පිට මුහුදු පැලෑටි වැවෙන්නේ මේ මුහුදු සීමාව තුල දැවි. ඒ හරිය පුතේ රැලි ගහන්නේ නැහැ. ටිකක් අර වගේ රැලි ගහන්නේ මුහුදු ජලය නිකන් තියෙන. ඒ නිසා පුතේ මුහුදු පැලෑටි වැවෙන්න පුළුවන්. රතු මුහුද. හරිද? පැහැයෙන් කාල වර්ණ වූ බලයන් ගැවසෙන මුහුද. ඊට පොඩ්ඩක් තව යහින්. කළු මුහුද. හරි. ඒ ප්‍රවාංග බහුලය. ප්‍රවාංග කියන පුතේ ජලයේ මිශ්‍ර වෙලා තියෙන පොඩි පොඩි ශාක කොටස්. මාළු ඉතින් ඒ පුතේ ආහාරයට ගන්නවා. කිරි මුහුද හේවත් සුදු මුහුද. ඊට තවත් එහාට ගියන් පස්සේ පුතේ අර හඳ වැටෙනවා පුතේ සුදු පාටින් බබලනවා පේන්නේ ඒ හරිය කිරි මුහුද. ඒක පෙරයට පේන්නේ. හරිද? සුදු මුහුදේ පන්න කිරීම කියන්නේ මාළු අල්ලන්න. යන්නේ දක්ෂ දිහිවර යන්නේ. තෝරු මෝරු ආදී දවල පැහැමසොන් ඒ හරිය පුතේ ගැඹුර වැඩි. ඒ නිසා ලොකු මාළු ඉන්නේ හරිය. ඔය දවසේ බෝට්ටු ගිහිල්ලා පුතේ මාළු අල්ලන් ඉන්නේ මේ හරියෙන්. ගොඩක්ම දවල පැහැ වටනා මත්ස්‍යයන් වසන්නේ කිරි මුහුදේ. පිටිතර ගැමියන් හෝගාන පොකුණ ලෙස හඳුන්වන්නේ රළ බිඳී හැපෙන අද්දර මුහුදු ප්‍රදේශයන්. ඈතටම ගියන් පස්සේ පුතේ මුහුද හෙල්ලෙන්නවත් නැහැ. ඒවට යන්නේ පුතේ ලොකු යාත්‍රා. ඒ හරිය මාළු ලොකු ප්‍රමාණයක් ඉන්නවා. අධික නිතරතාවකින් යුතු ගැඹුරු මුහුද ගොළු මුහුදයි. හිම මිදින්නේ ගොළු මුහුදෙහිය. ඒ හරිය පුතේ සීතල කියන්නේ ඈත මුහුදු ප්‍රදේශ. හරිද? මම දැකලා නැහැ. හරිද? මේ හරියට මං ගිහිල්ලා නැහැ. මම ගිහින් තියෙන උපරිම ප්‍රදේශයේ පුතේ නලමාලි මුහුද හරිය. තුන්වෙනි මුහුද වලට විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් හැදෙන්න බෑනේ. හරිද? හරි. අපි දැන් බීච් එකේ ඇවිදගෙන හරියෙන් විතර කහ මුහුද හරිය. ඒ වැල්ල හරියන්නේ. හරිද? ඉතින් හැදෙන්න මටත් බයයි. ඇයි හත් දෙයනේ අර හරිය පුතේ මුහුදු රැල්ල බෝට්ටු මෙහෙම ගිහලා ඔහොම යන්නේ ඉතින්. මම මේ අල්ලගෙනම හිටිය බුදුවම්මෝ හරිද? ඔය උඩ යන පාරට විසිකුණොත් කාට කියන්නද? හරිද? හරි. ඒවත් කියන්නේ ඉතින් එහාට ගිහලා නැහැ. හරි? කහ මුහුද හරිය හොඳට ගිහින් තියෙනවා. බීච් එක සයිඩ් එකනේ. අර අපි පැල්ල පාගන්න ගිහිල්ලා ඒ කහ මුහුද හරිය. ඒ හරිය ගියොත් බලන්න පුතේ මේ අපේ ඇස් දෙකට පේන හොඳට කහ පාරට පේන්නේ. අර වැලි නිසා. හරිද? රයිට්. එතකොට ඔයා මේ මුහුදු හත නම් ලියන්න ඕනේ. අන්තිම එකේ කියනවා සාගරය කලඹන්නේ අන් කිසිවෙකු නොව දීවරයයි. දීවරයනේ බෝට්ටුව අරන් ගිහින් මුහුද කලඹවන්නේ. එතකොට මුහුදේ බෝට්ටුව පදිනවද? මුහුදේ සුළං වේගයේ අඩුවන කාලය නවම් මාසයයි. නවම් මාසයේ සුළං සැර අඩුයි. මුහුද නිශ්චලයි. මේ කාලේ පුතේ එක ළඟ වදින මුහුදු රළ නවයක් මුහුදෙන් මතුවෙනවලු. මේ ගිය පෙබරවාරි මාසේ මම ඉතින් ලැබුණ අවස්ථා කීපයක පුතේ ගිහින් බලන් හිටියා.
දීවර කියනවා අර මහත්ය අර අන්න කියලා. ඉතින් මට ඉතින් එහෙම ලොකුවට දෙයක් පෙන්වන්නේ නැහැ. තල ගහනවා පේනවා ඉතින් පුතේ. හැබැයි මේ බලන් ඉන්න විදිහට නම් මුහුදට 500ක් විතර ගහනවා. 9ක් නෙමෙයි. හරිද? හරි. ඒ කියන්නේ එයාලගේ මොකක් හරි ඉතින් පුතේ විශ්වාසයක් ඇති මේක. දැන් මේ පාඩමේ තියෙන දේ මම උගන්වන්න මාත් එක බලලා ඉන්න එපා. පැහැදිලිද? ඒගොල්ලෝ කියනවා අර රළ 9ක් එනවලු. ඉතින් මට ඉතින් මේක එච්චරම නම් ටච් උනේ නැහැ. ඉතින් අපි හිතමු මොකක් හරි විශ්වාසයක් ඇති එක. හරිද පුතේ? රයිට්. මේ ලබන අවුරුද්දේ නවම් මාසේ මම බලලා කියන්නම්. ආයේ. අන්න ඒ එක දිගට පුතේ මතුවෙන රළ 9 විශේෂ රළ 9 පුතේ මේගොල්ලෝ නම් කරනවා නවම් මහේ නව බලල්ල කියලා. ඒතකොට ටියුට් එකේ මේ තේරුම් ටික ලියවෙන්න ඕන පුතා. මුහුදු 7 තේරුම් සහිතව අදම ලියන්න දැම්ම ලියන්න ලියලා අවසන් කොටස නවම් මහේ නව බලල්ල කියන්නේ මොකද්ද පුතේ? මුහුදු රළ සැර අඩු වෙන නවම් මාසයේදී නැත්නම් පෙබරවාරි මාසයේදී මුහුදෙන් මතුවන රළ නවය. ඒක කරලා මේ අවබෝධය ප්‍රශ්න 4ට උත්තර පොතේ ලියන්න ඕනේ. හරිද? ඒකනේ ඒ පාඩමේ කොටස. දැන් මෙන්න මේ ටියුට් එකට අදාළ පුතේ තියෙන විශේෂ අපේ PDF එක දැන් බලමු මේ විදිහට. හරි? ඒතර ඔයාට මෙන්න සුපිරිම විදිහේ මේක හම් වෙනවා හෙට හැමෝටම පුතේ. අර පුළුවන් නම් print out ගන්න පුතේ බලන්න මේ වගේ විස්තර ටියුට් එකක් නම් ඔයාලා ලොයෙත් හම්බෙන්නේ නැත. හරිද? ඉතින් මම මේ විවිධ මූලාශ්‍ර කිහිපයක් අරගෙන මං හදපු PDF එක. ඒත් මට ඉතින් පුතේ නිකන් ඉන්නකොට ඥානෙ පහළ වෙන්නේ නැහැ නේ. මාත් හොයන්න ඕන. පැහැදිලිද? එතකොට පරිවිත භාෂා කියන්නේ මොනවද? හරි? ඒ ඔක්කොම ටිකත් එක්ක පුතේ මේ අපි කතා කරපු ටික සීමිත භාවිතය මහා සමාජයේ සාමාන්‍ය කටයුතු වල භාවිත වෙන්නේ නැහැ පුතේ. ඊ අදාළ ශ්‍රේෂ්ඨයට පමණක් සීමා වෙනවා. රහස්‍ය භාවය. ඒ අනිත්‍යයට තේරෙන්නේ නැහැ. එළවලු ලොරියේ මිනිස්සු කියනවා මල්ලි ගෝවා කැලි පහක් තියෙනවා. ඈ ගෝවා කැලි පහක් දන්නේ නැතිව කල්පනා කරනවා. මොකක්ද ඒ කියන්නේ? ගෝවා පුරෝ ගෝලි පහක් කියන්නේ. පැහැදිලිද කියන එක? තේරෙනවද? හරි? ඒ පිටස්තර සමාජ දන්නේ නැහැ ප්‍රති වචනේ තියෙනවා. හන්දෑම් හැංගීම. ඒතර ඒ ටීම් එකේට අපේ යාලා භාවිත කරන වචන වලින් කතා කරාම නේ හැංගීම් පුතේ. අපේ කියන හැංගීම. එතකොට ඒ දීවර ජන භාර කියන්නේ මේ කරක් භාෂාව, පතල් භාෂාව, කැලෑ භාෂාව සහ ශ්‍රීපාද වන්දනාව. මේ දෙකම එකට ගත්තේ පුතේ ඔය ශ්‍රීපාදෙත් ඉස්සර පුතේ තිබුණේ ගොඩක් වනගත ප්‍රදේශ හරහානේ. මිනිස්සු පුතේ බය වුණා. සුමන සමන් දෙවියන්ගේ අඩවිය හන්ද පුතා කටවරද්ද ගත්තොත් අනවශ්‍ය අසභ්‍ය වචන කියවුනොත් පුතේ හානියක් වෙයි කියලා. ඒ නිසා ඒගොල්ලෝ එදිනෙදා පාවිච්චි කරන වචන වෙනුවට විශේෂ වචන මාලාවක් දාගත්තා. සැහැල්ලුව, කන්ද නගිනවා කියන්නේ කරුණා කරනවා. ඒ වචන දන්නේ නැති උන් පුතේ කට වහගෙන ගියා. ඒ නිසා නිකම්ම සාමකාමී බව සහ පුතේ ඒ අවස්ථාවට ගැලපෙන ගරුත්වය ආරක්ෂා වුණා. හරිද? හොඳට කියවන්න හරිද මේක? විශ්වවිද්‍යාල උපභාෂාව. ඒක අපි දැන සමහර වාට දැන් කියන්න බෑ පුතේ. එහෙනම් අපි ඉලි සමාජය කියන්නේ නැහැ. කුප්පිය එකක් දැම්ම. කුප්පිය. අපි අමන්දී ගෙදර දාන කුප්පිය මොකද්ද? තෙල් කුප්පිය. කුප්පි ලාම්පුව. මෙතන කුප්පිය කියන්නේ එක්සෑම් ලඟ වෙන කාලේ පුතේ සමහර පාඩම් පොඩක් හොන්දටම දන්න එක දරියුන්ට කියා දෙනවා. මරු ඉතින් හොඳේ. මම ඉතින් කුප්පි දාලත් තියෙන කුප්පියට ගිහිල්ලා තියෙනවා. කුප්පි දානකොට අපිට රජතල කිටි. මේ තේ හදනකොට වැඩිපුර තේ හම්බ වෙනවා. බිස්කට් වැඩියෙන් හම්බ වෙනවා. කලකනවා. ඇයි මම බැරි වෙලා කිව්වොත් එහෙම අද නම් බෑ බං. ඔලු ගෙප්පම අනේ මොකද්ද බං මේ අනේ මගේ කාඩේ බෙන්ත. හරිද? ඒ අපිට කාඩ් දානවා ළමයින්ට වයිටි සුදු කියලා වයිටි. කොණ්ඩේ දිග කියලා heya. කොහොම නැති එක කාඩ් දානවා කැම්පස් එකේ. ඒ අනේ එහෙම කරන්නේ මොකද්ද ඉතින් මොකද්ද බං මික්සියන් වගේ ඉවරේ. අනේ මොකද්ද හරි. කුප්පිය පාඩම් කියා දීම. වැඩි භාෂාව මංගච්චනවා. ඔයා සාමාන්‍ය ජන සමාජෝ කියන්නේ නැහැනේ. කොන්දොස්තර ආවොත් බස් එකේදී දූ කොහෙටද යන්නේ? මම මේ පාසල් මංගච්චනවා. පැහැදිලිද? සමාජයෝ අපි කියන්නේ නැහැනේ පුතේ. ඒකෙදි පමණයි. ඒතර මෙන්න නවම්මහේ නවවලල්ල පාඩමට මූලාශ්‍ර බස්වහර දීවර භාෂාව. වෙරළ කෘතිය හරිද?
මේ තියෙන්නේ පුතේ ඔන්න වෙරළ පොතේ පිටකවර. මේ තියෙන වෙරළ පොත. ඔරුක්මාන් කුලමේ චන්දන හිමි. මේ චන්දන හමුදුරු පුතේ. මේකත් මේ පිටකවරත් වගේ හෙන අමාරුයින් ඈ. හරිද? right? මෙන්න පොත. ඔන්න පොත. මේ දීවර භාෂාවෙන් හැඳින්වීම බලන්නකො টොප් එකට තියෙනවා හොඳේ. වෙනම වචන මාලාවක් තියෙන දාලස. හොඳට බලාගෙන කියව ගන්න. මේ දැන් මේ ඔයාට ලංකාවේ වෙන කොහෙන්වත් දෙක හම්බෙන්නේ නැහැ පුතේ හොඳේ. මේ දීවර භාෂාව ගැන පුතේ තව හොයන අයට මේ පොතක් ගන්න තවත් වටින පොතක්. මේ මාදල මේ ලංකාවටම විතරක් තියෙන පුතේ ප්‍රතිපන්න කර්මාන්තය හරිද? මේ මාදල දින විදිය මේ මාදල මේ ඇද පුතේ ගොඩ ගහනවා. හරිද? මේ මාදල මේ මොහොතේ තියෙන ඉතුරු ටික මේ දැල පුතේ අදිනකොට මෙන්න මේ කලාප තමයි පුතේ තියෙන මඩිය. හරිද? ඒක මෙතන පේන්නේ නැහැ. විසි දැල කොනක් අතේ තියාගෙන දැල විසි කරනවා. මාළු රොන්ච වට කරලා. මේ අයිනේ පුතේ ඊයම් බරු තියෙන්නේ. ඊයම් බෝල. ඒවා පුතේ බරට වතුරට ගිලා බහිනවා. මේ පුංචි ගංගා ඔල මේ ගංගා ඔය ඇල දොරවල් පුතේ කරන්නේ මාළු වලනේ මෙහෙම. එතකොට වතුරට ගිලා දැස්සට පස්සේ පුතේ මාළු දැලට කොටු වෙනවා. ඇදලා ගත්තට පස්සේ දැලේ මාළු හිරවල ඉන්නවා. මේ විසි දැල. මෙන්න කොල්ලෑව සහිත ඔරුව. හරි? මෙන්න පුතා රුවල් ඔරුව. හරිද? ඒතර පුතේ රුවල එහාට මෙහාට පුතේ හරවන්න පුළුවන්. සූලං වෙන දිශාවනෝ පුතේ හරවමින් මේ ඔරුවට යන්න පුළුවන්. මේ බහුදින දීවර යාත්‍රා පුතේ. ලොකු යාත්‍රා. ඈත මොහොතට යන්නේ දවස් 15 20 30 ඉඳලා එන්නේ පුතේ. හරිද? ඒතර මේ තරුෂුදුව තිනුලි සුදු පුතා ඒ නම් ගහපු බෝට්ටු මේ. හරි? එතකොට මේ කරක් ගෙඩිය බිලි පිත්ත මේ විවිධ හබල් අතින් පුතේ අන්තිමට මේ මොනවා කරත් අන්තිමට මෙච්චර ඉතුරු වෙනවා. අවසානයේදී ඔය මොනවා කොලත් මේ නිල්වන් සාගරයේ පුතේ මෙන්න මේ වගේ ලස්සනට සුන්දර වෙන්න පුතේ මාළු ලෙසාරා අන්තිමට මෙන්න මේ විදිහට අපේ බත්තිඟානට එනවා. එච්චරයි වෙන්නේ. මුළු සමස්ත සාරාංශය එච්චරයි. හරි? එහෙනම් අපි හම්බෙමු. දුන්නු වැඩ ටික අදම කරන්න හොඳේ. රයිට්. ගිහින් එන්න. ආයිබෝවන් සුබ රාත්‍රියක්.